Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා මගේ කලින් Thailand vlog එක බැලුවා නම් ඔයාලා දන්නවා දැන් අපි මේ ඉන්නේ බැංකොක් වල කියලා. ඉතින් බැංකොක් වල සුකුම්විත් වල තමයි අපි ඉන්නේ. මෙහි අපි nights 3ක් ඉන්නවා. nights 3ම අපි ඉන්නේ මෙන්න මේ hotel එකේ. මේකේ නම තමයි Inside by Melia. මේක 5-star hotel එකක්. ඉතින් අපි room tour එකක් ගිහිල්ලා බලමු. මේ හොටෙල් එකට ගිය ගමන්ම මම මාරම කැමති වුණා. මොකද මේක ඉන්ටීරියර් එක හරිම මොඩර්න්, හරිම ලස්සනයි. මුළු හොටෙල් එකම වගේ සුදු පාට, ගෝල්ඩ් පාට ඒ වගේ තීම් එකක් තමයි තිබ්බේ. ඒ වගේම අපි ගියෙත් ක්‍රිස්මස් කාලේ හින්දා ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් එහෙමත් තිබ්බා. ඉතින් හොටෙල් එක ඇතුළෙම මම ගොඩක් ෆොටෝස් වීඩියෝස් ගත්තා. මොකද එච්චරටම මං ආස වුණා ඒකට. ඊට පස්සේ අපි ගියා මෙන්න මේ හොටෙල් එකේ එහා පැත්තෙම තියෙන නිකන් නයිට් මාකට් එකක් වගේ එකකට. ඒකේ නම තමයි ඔයාලට පේන්නේ Thai Winter Fest. ඉතින් Thailand කියලා කියන්නේත් ලංකාව වගේම winter එකක් එහෙම නැති රස්නේ රටක්. ඒ වුණාට ඉතින් ක්‍රිස්මස් එහෙමත් තියෙන නිසා යාළුවා මේ වගේ ලස්සන ඩෙකොරේට් කරලා ඒ වගේ එතන නිකන් පොඩි ෆෙස්ටිව් වයිබ් එකක් එන විදියට පොඩි මාකට් එකක් තියෙනවා. ඉතින් අපි දෙන්නට ඕන වුණා ස්ට්‍රීට් ෆුඩ් එහෙමත් try කරන්න. ඉතින් ඒකත් බලන්න කියලා හිතාගෙන අපි දෙන්න ආවා මෙතනින් ඩිනර් ගන්නවා කියලා හිතාගෙන. Anh con phải mẹ. Chưa đó. ඊට පස්සේ අපි උදෙන්ම නැගිටලා ආවා බ්‍රෙක්ෆාස්ට් ගන්න. මෙතනට සන්රයිස් එකයි සිටි වීව් එකයි හරිම ලස්සනට පේනවා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් අරගත්තට පස්සේ අපි ඉක්මනට යන්න ඕනේ තැනකට. අපි ගිහිල්ලා බලමු අපි කොහෙද යන්න හදන්නේ කියලා. මේක දැක්කම ඔයාලා දැනටමත් දන්නවා ඇති අපි මේ මොකද්ද කරන්න යන්නේ කියලා. අපි යන්න හදන්නේ වත්අරුන් ටෙම්පල් එකට. ඉතින් ඊට කලින් එයාලගේ Thai traditional dress එක ඇඳ ගන්න අපි ආවා ඒ ළඟ තියෙන shop එකකට. ඒකේ නම තමයි Sang Arun. ඉතින් එතන ඒ වගේ shops ඕන තරම් තියෙනවා. ඔයාලට කැමති එකක් choose කරගන්න පුළුවන්. Instagram එකේ එහෙම search කරලා බැලුවොත් ඕන තරම් එනවා. ඊට පස්සේ අපි ඇඳගෙන ෆොටෝග්‍රාෆර්ත් එක්ක අපි යන්න හදන්නේ ටෙම්පල් එකට. Sure. Okay, you go inside. Okay. Here first and then here. Okay, got me. Ah, yeah. Okay. Good. You got me. Ah, okay. โอเค Your back and your back. สวยครับผมแมวร่มหนึ่งโพสครับเสร็จแล้ว Yeah, yeah, yeah. Good. Okay.
ඉතින් මන් දැන් දන්නවා ඔයාලා ඊළඟට මගෙන් අහන්න යන ප්‍රශ්නේ මොකක්ද කියලා. මොකද ගොඩක් වෙලාවට කට්ටිය කමෙන්ට් කරන දෙයක් තමයි මේක කොහොමද ඕගනයිස් කරගත්තේ සහ ඒවල ප්‍රයිසස් කොහොමද කියන එක. ඉතින් මං මුලින්ම කරපු දේ තමයි ඒ සං අරුන් ෂොප් එකේ Instagram page එකට ගිහිල්ලා එයාලට මෙසේජ් කරලා හැව්වා. එයාලගේ ප්‍රයිසස් කොහොමද, ෆොටෝග්‍රැෆර්ට ප්‍රයිසස් කොහොමද, ඒව වෙන්නේ කොහොමද කියන එක. එතකොට එයාලා හරි ඉක්මනට රිප්ලයි කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ විදිහට ඔයාලා කැමති ෂොප් එක සිලෙක්ට් කරගෙන යාලට මෙසේජ් කරලා අහන්න. අපිට හම්බෙච්ච ෆොටෝග්‍රැෆර්ත් හරිම හොඳයි. එයා විතරක් නෙමෙයි මම හිතන්නේ හැමෝම ෆොටෝග්‍රැෆර්ස්ලා අපි ඉන්නවන පෝස් එක පවා එයාලගේ ට්‍රැඩිෂනල් තියෙන පෝසස් එහෙම අපිට පෙන්ලත් එයාලා කියනවා කොහොමද අපි ඉන්න ඕනි කියලා. ඉතින් අපිට හම්බෙච්ච කෙනත් හරිම ස්වීට් ගර්ල් කෙනෙක්. එයාගේ නම ANT. ANT. ඊට පස්සේ අපි හොටෙල් එකට ගිහිල්ලා චේන්ජ් එකක් දාගෙන ආයෙ මාව මෙන්න මේ තැනට. මේකේ නම තමයි Asiatic The Riverfront Destination. මෙතනට ආව හේතුව තමයි ඇත්තටම මොකද අද රෑට අපිට ඩිනර් එකක් තියෙනවා. ඩිනර් ක්‍රූස් එකක් ඇත්තටම. ඉතින් ඒකට ටයිම් එක එනකන් අපි මෙතන පොඩ්ඩක් ඇවිදලා shopping කරලා ෆොටෝස් එහෙම අරගෙන අපේ වෙලාව වෙනකන් හිටියා. අපි බලමු අපි මොකද කරේ කියලා. පස්සේ එක ෂොප් එකක ඩමි එකකට අන්දලා තිබ්බ ඇඳුමක් දැකලා මට ඒක ගන්න ආසාවක් ආවා. ඉතින් එහි තියෙන දෙයක් තමයි එහි කිසිම මෙන්න මේ જાතියේ ෂොප්ස් වල අපිට ෆිට ඔන් කරලා බලන්න ඒගොල්ලෝ chance එකක් දෙන්නේ නැහැ. අඳිනවා නම් ඒත් සමහරක් කට්ටිය විතරයි අපිට ඇඳන් ඉන්න ඇඳුම උඩින් තමයි චේන්ජ් කරලා බලන්න පුළුවන්. ඒ ඇරෙන්න නිකම්ම තමයි ඇත්තටම ගන්න තියෙන්නේ. ඒ හේතුව නිසාම මට ගොඩක් ඇඳුම් අරගන්න බැරි වුණා. මොකද කියන්න දන්නේ නැහැනේ. අපි ෆිට ඔන් කරලා බලන්නේ නැතුව ඒක හරි ගියේ නැත්තම් බොරුවට අපරාධනේ. ඒ නිසා ඔන්න ඔය විදිහට විතරයි අපිට ෆිට ඔන් කරලා බලන්න පුළුවන්. අනිත් දේ තමයි එහෙ ගියාම මෙන්න මේ වගේ shops වලින් ගන්නවා නම් අනිවාර්යයෙන්ම bargain කරන්න ඕනෙමයි. ඒක එහෙ තින් එකක්. මොකද එයාලා ගොඩාක් අපි ටූරිස්ට්ලා කියලා එයාලා දැක්කාම එයාලා ගොඩාක් ලොකු ගණන් අපිට කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලත් යනවා නම් අමතක නොකර bargain කරලා ගන්න.และอารยธรรมของประเทศไทยเรื่องของเรามีพื้นที่ กำลังรับชมวิดีโอสาธิตวิธีการใช้อุปกรณ์ชูชีพบนเรือวิธีการใช้อุปกรณ์ชูชีพในกรณีสวัสดีค่ะนี่คือวิดีโอสาธิตการใช้อุปกรณ์ช่วยชีวิตบนเรือโดยสารไฮไลท์ของแม่น้ำเจ้าพระยานะคะตรงนี้เป็นจุดที่ถ่ายภาพได้สวยมากๆด้วยนะคะด้านซ้ายมือของ
looking out. I need some money. Come on, leave your bag, leave your bag. Yes, girl. Não me castiga doga, que eu sou uma peça. Não me casca na mesa. Thank you. Thank you so much. ඊට පස්සේ දවසෙත් අපි උදෙන්ම නැගිටලා දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ තවත් තැනකට යන්න. ඉතින් මේක දැක්කහම ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා ඇති අපි ආව ඩ්‍රීම් වර්ල්ඩ් එකට. ඇත්තට මේකට නම් එන්න උවමනාව තිබ්බේ මට නෙමේ සසංකට. මොකද එයා වෙන රටක තීම් පාක් එකකට ගිහලා නැහැ කියලා ඔන්න එයාට ඕන මේකත් ඇවිල්ලා බලන්න. හැබැයි පස්සේ බලමුකෝ අපි යාගේ රියැක්ෂන් එක. අපිව මෙතනට එකගෙන ආපු ඩ්‍රයිවර්ට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා ඔන්න ඔහොම තමයි සසංකට යත් එක්ක කමියුනිකේට් කරන්න උනේ. Okay, cool. Alright, thank you so much. Bye. එක්කෙනෙක් පණ්ඩිත වෙලා මේක හරි ෂෝක් කියලා හිතාගෙන ආවා. දැන් එයා රිග්‍රෙට් වෙනවා. ගුරු කෙනෙක් පාක් එකක් යන්නේ. ඊට පස්සේ අපි ආව ගෝ කාටින් වලට. බලන්න ඔයාලට මෙතන දෙන අනවුන්ස්මන්ට් එක තේරෙනවද කියලා. සෙමින් ධාවනය කරන්න, වමට තබා ගන්න, ප්‍රිය පැදවීමේදී ඔබේ දුරකථනය භාවිතා නොකරන්න. आगे बढ़ने के लिए दायां पैडल ඊට පස්සේ අපි ආව ස්නෝ ටවුන් එකට. මේක ඉතින් ඇත්තටම හොඳ පොඩි ළමයි ඉන්නවා. යාලට සෙල්ලම් කරන්න වගේ තමයි.
ඊට පස්සේ අපි ආව Icon CM shopping mall එකට. මේක අපි අර cruise එකේ යද්දිත් දැක්කා. ඒ වගේම ඔය Uber drivers ලා හැම ගොඩක් අපිට මේක recommend කරා එන්න කියලා. හැබැයි මේක budget shopping mall එකක් නන් නෙමෙයි. budget shopping malls වලට යන්න ඕන නම් එයාලා recommend කරේ Platinum Mall කියන එක. ඊට පස්සේ දවසේ අපි ආව අර කියපු Platinum Mall එකට. ඒක ඇතුලේ තියෙනවා මෙන්න මේ ලස්සන ටෙඩි බෙයා තීම් එකකට කරපු කැෆේ එක. ඒක හරිම ලස්සනයි. කෑමත් හොඳයි. ඉතින් අද තමයි අපි බැංකොක් ඉන්න අන්තිම දවස. තව ටිකකින් අපි ෆ්ලයිට් එකට යන්න ඕනේ. ඉතින් මෙතනින් vlog එක ඉවරයි. බලාගෙන හිටපු ඔයගොල්ලන්ට thank you. ආයෙත් vlog එකක් අරගෙන එනකම් පරිස්සමින් සතුටින් ඉන්න. bye bye.